Hi, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම අලුත් vlog එකක් අරගෙන ආවා. අද ඇවිල්ලා 13 වෙනිදා. 13 වෙනිදා දැන් නම් හවස අපි පරණ අවුරුද්දට නාලා හිම අවුරුද්දට ලෑස්ති වෙනවා. ඉතින් අවුරුද්දට කියන්නේ අද රාට 8:57ට මට මතක විදියට නොනගතේ පටන් ගන්නවා. ඉතින් නොනගතේ ඉඳන් අවුරුදු චාරිත්‍ර ටික වෙන විදිය මම ඔයගලන් එක බෙදා ගන්න හිතුවා. ඉතින් අනේ හින්දා මම vlog එකක් ඔයගලන්ට ගේනවා. ඉතින් අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා 8:50යි. තව විනාඩි 6කින් කියන්නේ හරියටම 8:56ට පුණ්‍ය කාලේ උදා වෙනවා. ඉතින් 57ට අපර භාග 8:57ට කියන්නේ තව විනාඩි 7කින් පුණ්‍ය කාලේ පටන් ගන්නවා. ඉතින් අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. ඉතින් අද දවසේ නම් මුකුත් වෙන්නේ නැහැ. මොකද තව චුට්ටකින් රෑනේ. තව චුට්ටකින් නෙමෙයි දැන්ටමත් රෑ වෙලා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. Write my name. All right, I can see. Wait. Can I have one? You want one? That's okay, you good. You can burn it for me. It's finished. Yeah. ඉතින් කලින් දවසේ රෑ අපි කරේ බඹර චක්කර තව ඔය නිලා ඔන්නව පත්තු කරලා නිදාගත් එක. තව කාඩ් සෙල්ලම් කරා රෑ මමයි නංගි දෙන්න. ඊට පස්සේ උදේ අම්මයි මායි නංගි නැගිට්ටා. අනිත් කටේ නම් කවුරුත්ම නැගිට්ටේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි කරේ ගෑස් ලිපේම කිරි උතුරපු එක. අපේ කිරි මුට්ටිය ඉතුරුනේ උතුරු පැත්තට. ඉතින් ඔන්න ඔහම තමයි උදේ අපි කිරි උතුරපු චාරිත්‍ර කරේ. ඉතින් ඊට පස්සේ අපි තුන්දෙනාම එකතු වෙලා කෑම මේසය හැදුවා. අපේ නංගි නම් හිටියේ නෑ. එයා ටීවී බැලුවා උදේ පාන්දරම ගිහිල්ලා. අම්මයි මායි දෙන්න එකතු වෙලා කෑම මේසය හදලා අවුරුදු චාරිත්‍ර කරන්න ලෑස්ති වුණා. අපේ ගෙදර නම් ඉතින් මහා ලොකුවට කැවිලි පෙවිලි හදන කට්ටිය කවුරුත් හිටියේ නෑ. මොකද අපේ අත්තම්මි ගෙදර හිටියේ නෑ. ඊට පස්සේ අම්මයි නංගි මායි අපි තුන්දෙනා එකතු වෙලා තමයි ඔය කැවුම් කොකිස් ටිකත් හැදුවේ. ඉතින් ඔතනින් එහාට කියන්නේ ඔතන නම් ආහාර අනුභවය කරන එක තියෙන්නේ. ඊට කලින් උන දේවල් ටික ගන්න බැරි වුණා. මොකද අපිට ඒ වෙලාවේ අවුරුදු තෑගි ටික හම්බුණා. ඒ ටික බල හිටියා. ඒකත් එක්ක කොහොම හරි ඒ ටික මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ vlog එක ඉවර වෙන්නේ. ඇත්තම කිව්වොත් මේක ලොකු vlog එකක් නෙමෙයි. පොඩි vlog එකක්. ඉතින් මට මේක අප්ලෝඩ් කරද්දී කියන්නේ මේ vlog එක මම YouTube එකට දානකොට අවුරුදු ඉවර වෙලා වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි අපේ අවුරුදු දවස් දෙක ඉවර වුණේ. ඊට පස්සේ කියන්නේ ඔය දවසේ නම් ඒ කියන්නේ අප්‍රේල් 14 වෙනිදා නම් අපේ ගෙදර ගොඩක් නෑදෑයෝ ආවා. ඉතින් ඒවා මේවා නම් ගන්න විදියක් ඕනේ නැහැ. මොකද අපි පුංචිලා ඊට පස්සේ අත්තම්මි අපි කට්ටිය ගොඩක් ආවා ගෙදර. එතනින් හරියට මුකුත්ම ගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අවුරුද්ද ඉවර වුණේ.
ඉතින් එහෙනම් මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මේ ලැබුවා වූ නව වසර ඔබ ඇතුළු පවුලේ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිරෝගීමත් සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක මං ආයෙත් vlog එකකින් හම්බ වෙනකන් අතට ගිහින් එනවා. bye.